Yep. Last minute. Let's sit like Can you make me a drink? cold drink. Something with brandy in it? Okay. Babe, how about this? මේකෙන් Hey, brandy in it. බ්‍රැන්ඩි තමයි වෙන බ්‍රැන්ඩි එකක් කරන්න මේක නේද? එදා ආරලුත් එකක් උස්සන්න. ඉතකම තව වෙනවා මේකෙන්. වයිෆ්ට ඩ්‍රින්ක් එක හදන්න කලින් ගෙනාපු බියර් ටික ෆ්‍රිජ් එකට දැම්මා. වයිෆ් මුලින්ම ගෙනාවේ කොනයක් එකක්. කොනයක් කියන්නේ කොක්ටේල් වලට යූස් කරනවට වඩා නීට් try කරලා බලන්න වටින crafted alcohol එකක්. දැන් තියෙන්නේ ඕන කරන ingredients ටික ලෑස්ති කරගන්න. brandy, Berlo chocolate flavored popping pearls, Anchor whipping cream. ice cream එක පාවිච්චි කරනවා Elephant House Imo-Rich cookie and cream. නැතුවම බැරි මගේ ජිග එක liquor measure කරගන්න. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්න. ice cream scoop 3ක් blend එකට දාගන්න ඕනේ. දාගත්තු ice cream scoop 3ට ඊළඟට එකතු කරගන්න යන්නේ brandy. අපි මිලිලීටර් 50ක් එකතු කරලා හොඳට blend කරගන්න ඕනේ. ජායකට Berlo chocolate flavored popping pearls එකතු කරගන්න තමයි දැන් තියෙන්නේ. වයිෆ් නිසා ටිකක් වැඩිපුරක් දැම්මා. whipping cream නම් ඕන වෙන්නේ garnish එකට. Berlo chocolate flavored popping pearls දාපු ජායකට ice add කරගන්න තමයි දැන් තියෙන්නේ. blend කරගෙන තිබුණු Elephant House Imo-Rich cookie and cream and brandy mixture එක ජායකට එකතු කරගන්නවා. ඊට පස්සේ whipping cream වලිනුයි popping pearls වලිනුයි drink එක garnish කරගන්නවා. bubble tea වලට විතරක් නෙමෙයි cocktails වලටත් popping pearls පාවිච්චි කරන්න පුළුවන්. හැමදාම බොන brandy එක වෙනස් විදිහකට try කරලා බලන්න. Babe, you done? Done. Enjoy. Oh, thank you. My God. කොහොමද? It's good. What do you call it? Oh,